සංජය අයියේ මාතද නේද පිස්සුද මම ඉන්නවා මං එන්නම් මේ ගනි ඉතින් බලන්න බඩුවක් ගෙනා එදා කාපියක තරම් රහක් නැහැ මොකද කරන්නේ දෙමිනිය කලේ පැත්තට යනවද හේන පැත්තට යනවද එරමිනිය කලේ පැත්තට යන්න බෑ හවසට කට්ටිය එනවනේ එනේ පැත්තට යන්න බෑ අප්පච්චි ඉන්නේ පාරේ ඉතින් මේ හරිය වෙමු එතන බෑ යම් අපි මේට ගියාට මේ යන්න දාන ඇයි මේ පටිය හදලා නැහැ පාටි මම ප්‍රෙග්නන්ට් වුණොත් මොකද කරන්නේ පාටමි තුංගලලා අරපේන කන් මං ඔය කසාද බයි නිකන් නෙමෙයි දවස් 7ක් මොකුල් කනෝ හෝටල් 7ක කසාද ගන්න. හරි. ඊට පස්සේ අස්සිව 7 දිනක් බඳපු කරත් එක තමයි මං ඔයාව එක් කරගෙන. පරම්පරා 7කටම කියනවා අපේ මගුල්. එතකොට හනිමූන් එකට කොහෙද යන්නේ හනිමූන් නේද? අපි හනිමූන් එකට යමු සිංගප්පූරු. එහෙ ගිහිල්ලා අපි shopping කරලා නාන්න අහන්න මොකටද යන්නේ කියන්නේ නු ගොඩක් ගමු කියලා මොඩියේ. එතකොට මගේ බඩට මොකද වෙන්නේ මම ඔය කොළඹ තියෙන ලොකුම ස්පිරිතාලේ නවත්තනවා. ඔයාට දුවෙක් ලැබුණොත් මම එන්නේ රෝස පාට කාර්යයක. මට පුතෙක් ලැබුණොත් එන්නේ නිල් පාට කාර්යයක. එන්න මම රාජ්‍යෙක් වගේ බහිනෝ ස්පිරිතාලෙ ඉස්සරහ. එතකොට ගෙදරට මොකද කියන්නේ දරුවත් එක්ක යද්දී යාළ අපිට සමාව දෙයි. අයියේ මට සුබ ආරංචියක් තියෙනවා කියලා මොකද? මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ දිගිවි? ඒ කිව්වේ ඒකමයි ඔය කොහමද දැන්? මාස දෙකකින් උන්නේ පැනලයා මම බය කරන්න දන්නේ නේ. ඇයි බය එහෙම එකක් නෙමෙයි. ඔය අතරම බයද ඔයාලා හොඳටම ෂුවර්ද? මොකද්ද එහෙම දැක්වෙන්න යනවා කියලා. ටික දවසක් ඉඳලා මට තේරුණා ඊ වමනෙක් කියලා හොඳලාට ගෙදර කවුරුත් හිටියේ නැහැ මට බයයි අපි චෙක් කරලා බලමුද? චෙක් කරන්න දෙයක් නැහැ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා නම් දන්නේ නැහැ කොහාටද කැමති මන්නම් ආස කොල්ලෙක්ට උලක් කියවන්න එපා. මේ ප්‍රශ්නේ විසඳ ගන්න විදිහක් බලමු. මට බයයි ඔයා නෙමෙයි මයි බය වෙන්න ඕන. ඔහොම කියනකොට මට තව බය හිතෙනවා මගේ ඔළුව අවුල් වෙලා තියෙන්නේ. මට දැම්මම උත්තරයක් දෙන්න නැත්තම් මං ගෙදර යන්නේ නැහැ
මගේ යාළුවෙක් ඉන්නවා. ෆාමසි වැඩ කරන්න උගෙන් අහලා බලමු. ඒ මොකටද? මේක සෙල්ලමක් කියලා විතර මේක සෙල්ලමක් නෙමෙයි. මේක දැන් ඉවර කරගත්තේ නැත්නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එයා මා කිව්වේ මාව කසාද බඳිනවා කියලා. අසාද බඳිනවා තමයි. ඒ උනට ඊට කලින් ඉවර කරගන්න ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ඒවා හිතන්න තිබුණ මීට කලින්. මේ මගේ අකවුස ගන්න හදන්න එපා. ඔයාගේ අක ඇවිස්සලා තමයි එහෙම උනේ. දරුවේ කදපු පස්සේ මං කියන්නේ දැනට මේ ප්‍රශ්නේ විසඳගමු කියලා. බෑලා බෑ නැති කරන්න. එච්චර අමාරු දෙයක් නෙමෙයි. බෑ. මට බෑ. ඇයි? හිතන්න මට වටේ පෑගුණා. දඟලන්න එපා. අනේ මට බයයි. කකුල බුරුල් කරගන්න එපා. අනේ මට මැරෙන්න බෑ. අනේ මට මැරෙන්න බෑ. බය වෙන්න එපා. බය වෙන්න එපා. ගල් ගැහුණා වගේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න. මට අක්ගල් කියලා කට්ටේ එක්කන්න. බය වෙන්න එපා. අපි දැන් දාලා යන්න බෑ. නැත්නම් මොමින් නෝමින්. මට අක්ගල් එනවා. ඔයා දහවසම ගමනුත් ගියාලුනේ. බය වුණ පාරට එම නොකරනම් තමයි පුදුම. ආදාන දවසක ෆෝන් එක ඔන් කරාම මේක හම්බ වෙන්නේ. කෙල්ලෙක් බඩ වුණාම පැනලා යන જાතිය පිරිමියෙක් මට කොහොමදවත් ඕනේ නැහැ. බඩ වුණෙත් නැහැ, මට බට්ටෙක් පෑගුණෙත් නැහැ. මට අතරම ඕනුනේ හැටි බලාගන්න. ගියාට පස්සේ මම ගොඩක් යනවා. හැබැයි මං ආයෙත් අඬන්නේ නැහැ. අනික මම දැන් ඉස්කෝලේ යනවා. ඒ නිසා මේ වැඩකට නැති මිනිස්සුත් එක්ක කතා කරගෙන ඉන්න මට වෙලාවක් නැහැ. ඒ ලෙවල් ළඟයි. මේකට රිප්ලයි කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ.